හායි. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් අද මං හිතුවා අපේ අලුත් වීඩියෝ එකට අපේ චූටි පැටියා අපි ළඟට ආපු ඒ බර්ත් ලොග් එක ගැන චුට්ටක් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඇත්තටම අපේ චූටි පැටියාව අපි ළඟට ගේන්නේ කියලා අපේ ડોක්ටර් අපිට දින දීලා තිබුණේ මාර්තු 19 වෙනිදාට. හැබැයි අපි මෙහෙදි මුලින් මාසෙන් මාසෙනේ අපේ channel එක කරන්නේ. ඊට පස්සේ චුට්ටක් ඩේට්ස් කිට්ටු වුණාම අපිට සති දෙකෙන් දෙකට වගේ තමයි channel වලට එන්න කියන්නේ. ඒත් අන්තිම කාලේ වගේ වෙනකොට අපිට සතියෙන් සතිය එන්න කියනවා අපේ චූටි පැටියා දැන් කොහොමද ඉන්නේ ඒ විස්තර ටික ડોක්ටර්ට බලා ගන්න. ඉතින් අපිත් අපේ අන්තිම මාස 9ත් ඉවර වෙගෙන වගේ එනකොට තමයි අපි අපේ අන්තිම channel එකට ගියේ. ඉතින් ඒ ගියාට පස්සේ අපිට දින දීලා තිබ්බේ 19 වෙනිදාට වුණාට අපේ ડોක්ටර් අපිට කිව්වා 14 වෙනිදාට මේ ඩිලිවරි එකට ලෑස්ති වෙන්න කියලා. ඉතින් ඇත්තටම අපි මුලින් ඉඳන්ම නෝමල් ඩිලිවරි එකකට තමයි ලෑස්ති වෙලා හිටියේ. මං චුට්ටක් බයෙන් හිටියේ ඇත්තටම C section එකකට යනවද නෝමල් එකකට යනවද ඒ වගේ නිතරම චුට්ටක් හිතා හිටියා. හැබැයි අන්තිමට මම ඩිසයිඩ් කරා අපි නෝමල් ඩිලිවරි එකකටම යනවයි කියලා. ඉතින් ඇත්තටම අන්තිම වෙනකන් කියන්න බැහැනේ. අපි කැමති වුණත් සමහර වෙලාවට අපිට C section එකකට යන්න වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් අපේ ડોක්ටර් අපි ෆොරිනර්ස්ලා නිසා චුට්ටක් නෝමල් ඩිලිවරි එකකට කැමැත්තක් නම් දැක්ුවේ නැහැ. මේ ડોක්ටර් කිව්වේ C section එකකට ගියා නම් හොඳයි කියලා වගේ තමයි ડોක්ටර්ගේ මතය තිබුණේ. හැබැයි මම කොරියාවේ හස්බන්ඩ් එක්ක තනියම ඉන්න නිසා අපේ අම්මත් චුට්ටක් ඒ දවස්වල අසනීපෙන් හිටපු නිසා මට මගේ අම්මවල කොරියාවට ගෙන්න ගන්න එක චුට්ටක් අමාරු වැඩක් වුණා. ඒ හින්දා මම අම්මව ගෙන්නන්නේ නැතුව තනියම මගේ වැඩ ටික කරගන්න ඕනේ කියලා හිතපු නිසා තමයි ගොඩාක්ම නෝමල් ඩිලිවරි එකකට යනවයි කියලා හිතුවේ. ඉතින් මේ මම රික්වෙස්ට් කරා ડોක්ටර්ට මෙහෙම මට නෝමල් ඩිලිවරි එකකට යන්න ඕනේ ડોක්ටර් මට නෝමල් ඩිලිවරි එකකට යන්න බැරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඇත්තටම ડોක්ටර් කිව්වා අපේ පැටියත් හොඳට හැරිලා හිටපු නිසා වෙන මුකුත් ප්‍රශ්නයක් තිබුණේ නැති නිසා නෝමල් ඩිලිවරි එකකට යන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ලංකාවේදී නම් අපි නෝමල් ඩිලිවරි එකකට යන්නේ අපිට අමාරු වුණාට පස්සේනේ. ඉතින් මමත් හිතුවා මටත් එහෙම තමයි ඇත්තේ කියලා. හැබැයි මෙහෙ එහෙම වුණේ නැහැ. මට දිනයක් දුන්නා 14 වෙනිදාට එන්න කියලා 13 වෙනිදාට එන්න කියලා. ඉතින් ඔන්න අපි උදේ 8:00 විතර වෙනකොට ලෑස්ති වෙලා ගියා හස්බන්ඩ්ුයි මමයි අපේ චූටි පැටියව ගේන්න. ඉතින් ඇත්තටම මං ගොඩාක් බයෙන් වගේම චූටි පැටියා එන සතුටයි මේ දෙකම මික්ස් වෙලා තමයි මට තිබුණේ. ඒ පේන් එක කොහොම වෙයිද මට දරා ගන්න පුළුවන් වෙයිද මේ වගේ ගොඩාක් දේවල් මගේ හිතට ආවා. ඇත්තටම ඉතින් දැන් අපි මේ මොහොතට ආවට පස්සේ වෙන කරන්න දෙයක් නැහැනේ. යන්නම වෙනවනේ. ඉතින් අපි 13 වෙනිදා උදේම හොස්පිටල් එකට ගිහින් ඇඩ්මිට් වුණා. එතකොට ගියාට පස්සේ නෝමල් ඩිලිවරි එකක් නිසා මාව ලේබර් රූම් එක තියෙන ළඟම තියෙන වෝඩ් එකට තමයි ගත්තේ. ඒ කියන්නේ වෝඩ් එකකට දැම්මේ නැහැ ඇත්තටම ඉමර්ජන්සි කොටසට තමයි මාව ඇඩ්මිට් කරගත්තේ. ඉතින් ඊට පස්සේ ගියාට පස්සේ උදේම මට කැනියුලා එක දාලා මාව බබාව බෙල්ට් එක දාලා බබාව චෙක් කරලා ඒ වගේ පොඩි පොඩි වැඩ ටිකක් තිබුණා. ඒ ටික කරලා ඊට පස්සේ මම ඇත්තටම මේ එපිඩියුරල් එක මේ මුලින්ම ડોක්ටර්ගෙන් ඇහුවා එපිඩියුරල් එකක් මට ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම අපේ හොස්පිටල් එකේ එපිඩියුරල් එක ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒකටත් මගේ මේ පිටට පොඩි මේ චුටි සිදුරක් වගේ මේ කිං වගේ පොඩ්ඩක් මේ හිල් කරලා පොඩි වයර් එකක් වගේ චුටි මේ කෑල්ලක් මෙතනට එනකම්ම සෙට් කරලා තමයි තිබුණේ. ඇත්තටම ඒක නම් එහෙම ලොකු වේදනාවක් තිබුණ නැහැ. එපිඩියුරල් එක දෙන වෙලාවේවත් මට එහෙම ලොකු වේදනාවක් දැනුනේ නැහැ.
ඒ වෙලාවේ එපිඩියුරල් එක දුන්නේ නැහැ. පොඩ්ඩක් චෙක් කරලා බැලුවා විතරයි. ඒ වෙලාවේ මට දැනුණා මගේ ඉනින් පහළ කොටස චූට්ටක් නිකන් පොඩි හිරිවැටිල්ලක් වගේ ගතියක් තමයි මට ඒ වෙලේ දැනුනේ. ඉතින් ඊට පස්සේ ඒකත් කරගෙන ආපහු අපිව ඉමර්ජන්සි වෝඩ් එක තියෙන තැනට එකගෙන ආවා. ඊට පස්සේ මට දැන් කැනියුලා එක දාලා මේ තියෙන්නේ. ඊට පස්සේ මට අපිට මේ ඉන්නකොට ඉතින් මේ පේන්ස් එනවද එහෙම කියලා චෙක් කරනවා. ඒ වගේම මේ පීවිත් කරලා බලනවා මේ කොහොමද අපේ ඕපන් වෙලාද එහෙම කියලා චුට්ටක් චෙක් කරනවා. ඉතින් උදේම නම් මගේ හැම ලොකුවට මේ ඕපන් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා දැන් මට අමාරු වෙලා ආවේ නැති නිසා මෙයාලා මට අමාරු වෙන්න බෙහෙත් දුන්නා. අමාරු වෙන්න බෙහෙතුත් දීලා තමයි මට දැන් මම බෙඩ් එකට වෙලා හිටියේ. ඉතින් ඇත්තටම මුලින් නම් මට එහෙම ලොකුවට පේන් එකක් ආවේ නැහැ. සාමාන්‍ය විදිහට මම හිටියා. ඊට පස්සේ මට චුට්ට පේන් එක ආවා. දවල් වෙනකොට ටිකක් අමාරු වුණා. ඇත්තටම ඒ කියන්නේ එහෙම බය වෙන්න තරම් මේ දරා ගන්නම බැරි තරම් පේන් එකක් එකපාර ආවේ නැහැ. පේන් එක චුට්ට එනවා, ආපහු නැති වෙනවා, ආයෙ එනවා, ආයෙ නැති වෙනවා. ඒ වගේ තමයි තිබුණේ. ඉතින් ඊට පස්සේ චුට්ටක් හවස් වෙනකොට වගේ ආපහු මට ටිකක් පේන් එක වැඩි. ඒ වෙලාවේ මම කියපුවාම මට අමාරුයි කියලා එයාලා PV එකක් කරා. ඉතින් ඒ PV එකෙන් බලනකොට සෙන්ටිමීටර් 3ක් වගේ තමයි ඕපන් වෙලා තිබුණේ. ඉතින් ඇත්තටම සෙන්ටිමීටර් 10ක් වෙනකන් ඕපන් වෙන්න ඕනේනේ. ඉතින් අපි තව ඕපන් වෙනකන් ඇත්තටම බලාගෙන හිටියා. ඇත්තටම මට මෙහි ගොඩාක්ම හොඳයි කියලා හිතුනේ හස්බන්ඩ්ට මේ හැම වෙලාවකම මගේ ළඟින් ඉන්න පුළුවන්කම තිබුණ නිසා. මට පේන් එක එන වෙලාවට ඇත්තටම එයා මගේ ළඟින් හිටපු එක මට මාර විදියට සපෝටිව් වුණා. ඉතින් චුට්ට හවස් වෙනකොට පේන් එක ටිකක් වැඩි වෙනකොට මම කිව්වා මට හරි අමාරුයි මේ මට දරා ගන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ එයාලා මට එපිඩියුරල් එක දුන්නා. ඉතින් ඇත්තටම එපිඩියුරල් එක දුන්නාට පස්සේ මගේ පහළ කොටස මට චුට්ටක් පණ නැති ගතියක් තිබුණා. ඒ කියන්නේ C section එකකට දෙන තරම්ම මේ පහළ කොටස පණ නැති වෙන්නේ නැහැ. හැබැයි අපිට ඇඳෙන් නැගිටලා එහෙට මෙහෙට යනකොට චුට්ටක් පරිස්සමට යන්න හස්බන්ඩ් එක්ක යන්න වගේ තමයි එයාලා කිව්වේ. මොකද කැරකිල්ලක් හරි එන්න පුළුවන්, කකුල් පණ නැති නිසා අපි ඇදගෙන වැටෙන්න පුළුවන්. ඒ වගේ නිසා ඉතින් එපිඩියුරල් එක දීලා තියෙනකොටත් මම චුට්ටක් හස්බන්ඩ් එක මේ කොරිඩෝ එකේ පොඩක් ඇවිද්දා. ඇත්තට මේ වෙලාවේ නම් මට පේන් එකක් තිබුණේම නැහැ. ඒ කියන්නේ පේන් එක තියෙන්න ඇති. හැබැයි මට දැනුනේ නැහැ. එපිඩියුරල් එක නිසා. ඉතින් PVත් කීප වතාවක්ම කරා. ඇත්තටම PV එක කරනකොටවත් මට කිසිම වේදනාවක් දැනුනේ නැහැ. ඉතින් ඊට පස්සේ කොහොම හරි රෑ 8:00 විතර වෙනකොටත් මගේ ඕපන් වෙලා තිබ්බේ සෙන්ටිමීටර් 3ක් විතර. ඉතින් ඒ නිසා මට තවත් මහන්සි වෙන්න බැරි නිසා ඩොක්ටර් කිව්වා අපි අදට මේක නවත්තමු. නවත්තලා ආයෙ හෙට උදේ ඉඳන් අපි පටන් ගමුයි කියලා. ඉතින් ඊට පස්සේ ඒ වෙලාවේ මට දීලා තිබුණ අමාරු වෙන්න දීලා තිබුණු බෙහෙත් එකත් අයින් කරලා මගේ එපිඩියුරල් එකත් අයින් කරා. ඊට පස්සේ මට සාමාන්‍ය විදිහට කෑම කාලා එදා රෑ ඉන්න කිව්වා. ආපහු පාන්දර ආපහු ලෑස්ති වෙමු කියලා. ඉතින් පහුවදා ඒ කියන්නේ 14 වෙනිදා පාන්දර 5ට තමයි මට ආපහු අමාරු වෙන්න බෙහෙත් එක දුන්නේ. ඊට පස්සේ එවෙලේ නම් මට එපිඩියුරල් එක දුන්නේ නැහැ. අමාරු වෙන්න බෙහෙත් එක දුන්නට පස්සේ ඔන්න චුට්ට මට පේන් එක ආවා. ඇත්තටම 13 වෙනිදාට වඩා 14 වෙනිදා මට ටිකක් පේන් එක වැඩි. දැන් ඕපන් වෙන ප්‍රමාණයත් වැඩි නිසා මට පේන් එක වැඩි. ඊට පස්සේ කොහොම හරි එහෙම ඉන්නකොට දැන්
හස්බන්ඩ්ුත් ළඟ ඉන්න නිසා ඇත්තටම පේන් එක තිබුණත් මේ හස්බන්ඩ්ුත් ළඟ ඉන්න නිසා චුට්ටක් මට ඉතින් ඒක පොඩ්ඩක් හිතට හොඳයි. මේ ඩොක්ටර්ත් කීප වතාවක්ම ඇවිල්ලා මාව බැලුවා. නර්ස්ලත් එහෙම නිතර බැලුවා. ඉතින් ඇත්තටම අපිට මේ මොනවා හරි දරා ගන්න බැරි වෙලාවක ආව ගමන්ම අපිට නර්ස්ට කතා කරන්න පුළුවන්. එහෙම කෑ ගහන්නේ බනින්නේ එහෙම කිසිම දෙයක් නැහැ. ඇත්තටම ගොඩාක්ම හොඳයි. ඉතින් මට ලොකු පේන් එකක් ආවම මං හරි අමාරුවෙන් කියනකොට මට අමාරුයි කියලා එයාලා ඇවිල්ලා බලනවා අපිව. ඉතින් ඊට පස්සේ ඔහොම ඉන්නකොට මට දැන් අන්තිම ටිකක් වෙනකොට දැන් ගොඩාක්ම අමාරුයි. ඒ කියන්නේ පේන් එක ගොඩාක්ම එනවා. ඒ වෙලාවේදී මං කිව්වා මට හරි අමාරුයි මට මොනවා හරි දෙන්න මට බෑයි කියලා. ඊට පස්සේ ආපහු මේ මට එපිඩියුරල් එක දුන්නා. හැබැයි මට 13 වෙනිදා තරම්ම එපිඩියුරල් එක දුන්නට මේ පේන් එක දැනෙන්නේ නැතුව තිබුණේ නැහැ. ඉතින් මට පේන් එක ආවා ඒත්. ඉතින් හැබැයි සාමාන්‍යයෙන් අපිට දරාගෙන ඉන්න පුළුවන් ඒක. මේ දරා ගන්න බැරි තරම්ම අමාරුවක් නැහැ. ඉතින් එහෙම ඉන්නකොට ඔන්න ටික දැන් මේ ඕපන් වෙනවා. ඊට පස්සේ ආපහු PV එකක් කරලා බලනකොට සෙන්ටිමීටර් 6ක් ඕපන් වෙලා තිබුණා. ඉතින් මට සතුටුයි දැන් සෙන්ටිමීටර් 6ක් ඕපන් වෙලානේ. හැබැයි තව 4ක් ඕපන් වෙන්න තියෙනවා. සෙන්ටිමීටර් 6ක් විතර ඕපන් වෙනකම්ම හරීම හිමින් තමයි ඕපන් උනේ. ඉතින් හැබැයි ඊට පස්සේ නම් චුට්ටක් ඉක්මනට මේ ඕපන් වෙන්න ගත්තා. ඊට පස්සේ මට දැන් මේ එයාලා අපිට හොඳට හුස්ම ගන්න කියනවා. කෑ ගහන්න එපා කියනවා. මේ හැබැයි අපිට පේන් එක දැනෙන නිසා මම ගොඩාක් කෑ ගැහුවේ නැහැ. හැබැයි චුට්ටක් ඉතින් මේ රිදෙනවා කියලා මම චුට්ටක් කිව්වා. මේ ඉතින් එයාලා කියන්නේ කෑ ගහන්න එපා. ඒක බබාටත් හොඳ නෑ මටත් හොඳ නෑ. ඒ හින්දා හොඳට හුස්ම ගන්න කියලා. ඉතින් ඇත්තටම මේ අපි ප්‍රෙග්නන්ට් කාලෙත් අන්තිම හරියේදී ඔය මේ හුස්ම ගන්න එක චුට්ටක් ට්‍රේන් කරන්න කියනවනේ. ඉතින් මමත් චුට්ට ට්‍රේන් කරලා තිබුණා. ඉතින් ඒ වෙලාවේදී මමත් ගොඩාක් කෑ ගහන්නේ නැතුව මේ හුස්ම ඉහළ පහළ ඒ විදිහට ගත්තා. ඇත්තටම ඒක ඒ වෙලාවේදී අපිට හිතෙනවා මේ අනේ ඕක කරන්න බෑ එහෙම කියලා. හැබැයි ඒකෙන් අපිට සහනයක් දැනෙනවා. මොකද අපි කෑ ගහනකොට අපේ තියෙන ශක්තිය ඔක්කොම වැය වෙලා අපිට හරි අමාරු වෙනවා. අපි තෙහෙට්ටු වෙනවා. අපිට මහන්සියින එතකොට අර පේන් එකත් එක්කම අපිට මහන්සි. එතකොට මේ නර්ස්ලත් කිව්වේ අපිට ලේබර් රූම් එකේදී බබාව ඩිලිවර් කරගන්න අපිට පුෂ් කරගන්න බැරි වෙනවා කියලා. ඉතින් ඇත්තටම එහෙම ටික ඉන්නකොට 8ට විතර වගේ මට දැන් ගොඩාක් අමාරුයි. මම එතකොට චුට්ටක් ඉතින් මේ කිව්වා මට ගොඩාක් අමාරුයි එහෙම කියලා. එතකොට බලනකොට සෙන්ටිමීටර් 8ක් විතර ඕපන් වෙලා තිබුණා. ඊට පස්සේ නර්ස්ලා ඇවිල්ලා මේ ඉතින් පොඩි දේවල් ටිකක් කරලා මේ තව අපේ දැන් සෙන්ටිමීටර් 8ක්නේ ඕපන් වෙලා තිබ්බේ. තව ඉතුරු සෙන්ටිමීටර් 2නේ තව ඕපන් වෙන්න තියෙන්නේ. ඉතින් ඒ සෙන්ටිමීටර් 2 ඕපන් කරන්න එයාලා PV කරා. ඉතින් ඒ වගේ පුංචි දේවල් ටිකක් කරලා අපිට මේ එතනදී පොඩි එක්සර්සයිස් වගේ නිකන් කකුල් උඩට කරලා ඒ වගේ මේ දේවල් ටිකක් කරා. එතකොට ඉක්මනට මේ ඕපන් වෙන නිසා ඊට පස්සේ දැන් 8:20 විතර වගේ වෙනකොට මේ සෙන්ටිමීටර් 10ම ඕපන් වෙලා තිබුණා මගේ. ඒ වෙලාවේ නම් මට ඇත්තටම ටිකක් ලොකුවට පේන් එක දැනුණා. ඉතින් ඊට පස්සේ මම හරි අමාරුයි මට ඉන්නම බෑ කියලා කිව්වා. අර එපිඩියුරල් එක දුන්නත් ඒ වෙලාවේදී නම් ඒ පේන් එක එපිඩියුරල් එකට වඩා මට දැනුණා. ලොකු පේන් එකක් දැනුණා ඒ වෙලාවේ. හැබැයි ඉවස ගන්න පුළුවන්. බය වෙන්න දෙයක් තිබුණ නැහැ. ඉතින් ඊට පස්සේ මාව ඉක්මනටම ලේබර් රූම් එකට ගත්තා. ඉතින් මාව ලේබර් රූම් එකට අරගෙන අපේ ડોක්ටර් ඒ වෙලාවේ මේ වෝඩ් එකේ හිටියේ නැහැ. විනාඩි 5ක් විතර ඇතුළත අපේ ડોක්ටර් මේ ලේබර් රූම් එක ඇතුළට ආවා. ඉතින් ආවට පස්සේ
ඒ ඇතුළට ගත්තට පස්සේ හස්බන්ඩ්ව ඇතුළට ගන්නෙ නැහැ. හස්බන්ඩ් එළිය තමයි ඉන්නේ. මාව විතරයි ඇතුළට ගන්නෙ. ඉතින් ඇතුළට ගත්තට පස්සේ ඒ කරන්න තියෙන පුංචි පුංචි දේවල් ටික කකුල් දෙක තියාගන්න ඕන විදිහ ඒ වගේ දේවල් පොඩ්ඩක් මේ ඇතුළේදී අපිට පැහැදිලි කරනවා. ඉතින් ඊට පස්සේ දැන් ඊට පස්සේ ඩොක්ටර්ත් ආවා. විනාඩි 5ක් විතර ඇතුළත ඩොක්ටර්ත් ආවා. ඩොක්ටර් ආවට පස්සේ දැන් මට මේ වෙලාවේදී නම් ටිකක් තදට පේන් එක දැනෙනවා. ඒ දැනෙනවත් එක්කම මේ නර්ස්ලාත් මුලින්ම කියනවා මේ පුෂ් කරන්න කියලා අපිට. ඊට පස්සේ මම කොහොම හරි එකපාරක් පුෂ් කරා. හැබැයි අපේ පැටියා ඒ වෙලාවේ නම් එළියට ආවේ නැහැ. ඊට පස්සේ ඉතින් මේ මට දැන් චුට්ටක් අමාරුයි. අමාරු වුණත් ඇත්තටම ඒ වෙලාවේක ඉබේටම අපිට පුෂ් කරන්න ඕන කියලා හිතෙනවා. ඒක ඒ අවශ්‍යතාවය දැනෙනවා. ඉතින් මේ ඊට පස්සේ මේ ඩොක්ටර් මේ පොඩි කට් එකක් දානවා. ඒ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඇත්තට මේ කට් එක දානවා දැනෙන්නේ නැහැ. මේ චුට්ටක්වත් රිදෙන්නේ නැහැ. කියන්නේ කට් එකක් දානවා කියලා අපිට තේරෙනවා. හැබැයි තේරුණාට රිදෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඊට පස්සේ කට් එක දැම්මට පස්සේ මේ මම දෙපාරක් විතර පුෂ් කරනකොට අපේ චුටි පැටියා හයියෙන් කෑ ගහගෙන ඔන්න ආවා. ඉතින් ඒ වෙලාවේදී නම් මාර සතුටක් දැනුණා. අර එච්චර වෙලා අපිට තිබුණ මේ ලොකු වේදනාවක් තිබුණානේ. කොන්ද කැක්කුම ඒ වගේ ලොකු වේදනා ගොඩාක් තිබ්බනේ. ඉතින් ඒත් එක්ක චුටි පැටියා එළියට එනවත් එක්කම මේ හැම වේදනාවක්ම එකපාරටම නැති වෙලා ගියා. ඇත්තටම ඊට පස්සේ මට ඕනේ උනේ මට මොනවා කරනවද කියලා බලන්න නෙමෙයි චුටි පැටියව බලන්න තමයි මට ඇත්තටම ඕනේ උනේ. ඉතින් මේ හැබැයි ඒ වෙලාවේ හස්බන්ඩ් ළඟ හිටියා නම් කියලා මට හිතුණා. මේ හැබැයි අපේ හොස්පිටල් එකේ ප්‍රොසීඩියර් එක අනුව හස්බන්ඩ්ව ළඟට ගන්න බෑ. ඒ කියන්නේ ලේබර් රූම් එක ඇතුළට ගන්න බෑ. ඉතින් ඇත්තටම ඉතින් ඒ වෙලාවේ පැටියව අරගෙන මගේ පපුව උඩින් තිබ්බා. පපුව උඩින් තියෙනකොටම ඇත්තටම මට නම් හිතා ගන්නවත් බැරි වුණා. මගේ පළවෙනි අත්දැකීම නිසා මේ මම ඒ වෙලාවේ කරන්න ඕන මොකක්ද කියලාවත් මට හිතා ගන්න බැරි වුණා. ඉතින් චූටි පැටියව චුට්ටක් ඇල්ලුවා විතරයි මම ඒ වෙලාවේ. ඉතින් ඊට පස්සේ චූටි පැටියව සෝදන්න නර්ස්ලා එතන මෙහා පැත්තට අරගෙන ගියා. යාව ලෑස්ති කරන්න. එතකොට ඩොක්ටර් ඒ අතරේ මගේ මැහුන් ටික දානවා කියලා මට දැනුණා. ඒ වෙලාවේ නම් අර මේ මට ලාවට අර තේරෙනවනේ අපිට මැහුමක් දානවයි කියලා. එතකොට මට චූට්ටක් නිකන් රිදෙනවා කියලා මට වෙලාවකට හිතෙනවා. ඒක නිකන් මම නිකන් මහාන නිසා මට රිදෙනවා කියලා මම හිතලා එහෙම කිව්වද කියලාත්. ඉතින් මම ඒ වෙලාවේ කිව්වා ඩොක්ටර්ට චුට්ටක් රිදෙනවා එහෙම කියලා. ඉතින් මේ ඇත්තටම එහෙම ලොකුවට අපිට එහෙම මහානවා කපනවා එහෙම කියලා එහෙම දැනෙන්නේ නැහැ. මේ දැන් අපි බබාව ඩිලිවර් කරනකොට ඒ කොටස ඇත්තටම හිරි වැටිලා වගේනේ තියෙන්නේ. ඒ නිසා අපිට එහෙම වේදනාවක් දැනෙන්නේ නැහැ ඒ වෙලාවේදී. ඉතින් ඔක්කොම කරලා ඉවර වෙලා ඩොක්ටර් මැහුනුත් දාලා ඉවර වෙලා ඩොක්ටර් කිව්වා දැන් හරි. දැන් ඔක්කොම හරි එහෙම කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ චූටි පැටියව මගේ ළඟට දුන්නා. මේ චූටි පැටියට කුක්කු ටිකක් දෙන්න කියලා. හැබැයි ඉතින් ඒ වෙලාවේ යාට තේරෙන්නෙත් නැහැ. මට තේරෙන්නෙත් නැහැ. මේ අපේ චූටි පැටියා නම් චුට්ටක් අහංකාරකමට අහක බලාගත්තා. මේ ළඟට දුන්නට පස්සේ මේ ඉතින් ඊට පස්සේ මට ගොඩාක් මේ වතුර තිබ්බහයි වගේ දැනුණා. ඊට පස්සේ මම එතන හිටපු නර්ස්ගෙන් මට වතුර ටිකක් ඕනේ කියලා ඉල්ලුවා. ඇත්තටම හරීම කරුණාවන්තයි හොස්පිටල් එකේ හිටපු නර්ස්ලා ඒ වගේම ඩොක්ටර්. මම ඇත්තටම හිතුවට වඩා මේ ගොඩාක් මේ කරුණාවන්තව මේ ඒ දේවල් වලට උදව් කරා. මේ හැම වෙලාවෙම මට අමාරුවෙන් ඉන්න නිසා ඒ අමාරුවෙන් ඉන්නකොට චුට්ටක්වත් මේ රිදවන දේවල් කරේ නැහැ. ඉතින් මම වතුර ඉල්ලපුවාමත් වතුර එකපාර ගොඩක් දෙන්න හොඳ නැති නිසා මට වතුර චුට්ටක් ගෙනල්ලා දුන්නා. ඉතින් ඊට පස්සේ අපේ චූටි පැටියව අරගෙන චූටි පැටියාගේ අප්පච්චිට පෙන්නන්න අරගෙන ගියා. ඉතින් මම එතකොනුත් ලේබර් රූම් එකේ හිටියේ. මැහුන් දාලා හැමදේම කරලා ඉවර වෙලත් චූටි වෙලාවක් ලේබර් රූම් එකේ තියාගෙන ඊට පස්සේ මාවත් බෙඩ් එකට දාලා
එළියට අරගෙන ආවා. අපිව එළියට අරගෙන ආවට පස්සේ පොඩි වෙලාවක් අපිව ලේබර් රූම් එකත් එක්කම තියෙනවා පොඩි රූම් එකක්. ඒ රූම් එකේ තියලා තියෙනවා. එතකොට චූටි පැටියව අපේ අතට නම් ආය හම්බ වෙන්නේ නැහැ. එයාව ඉතින් අරගෙන යනවා. එයාගේ අප්පච්චිටත් පෙන්නලා එයාව අරගෙන ගිහින් තිබුණා. ඉතින් අර පොඩි රූම් එකට දැම්මට පස්සේ අපේ බඩ මසාජ් කරන්න ඕනිනේ. ඒ වෙලාවේ අපේ ඇඳගෙන ලේබර් රූම් එකට ඇඳගෙන හිටපු ඇඳුම එයාලා අයින් කරලා අපිට වෙන ඇඳුමක් අඳවනවා. ඒ ඇඳුම අඳවලා ඊට පස්සේ හස්බන්ඩ්ට කියලා දෙනවා බඩ මසාජ් කරන්න ඕන විදිහ. ඇත්තටම මේ වෙලාවේදී නම් බඩ අල්ලනකොට මාරම වේදනාවක් තියෙන්නේ. මොකද හිරි වැටිලා ඒව මොනවත් නැහැනේ. දැන් ඉතින් මැහුම් වේදනාවත් මට චුට්ට එනවා. අර වෙලාවේදී දැනුනේ නැති වුණාට පස්සේ මට මැහුම් වල වේදනාව ආවා. ඉතින් බඩත් මසාජ් කරන්න කියලා දීලා ඒ දේවලුත් මේවා කරලා ඊට පස්සේ අපිව ඉතින් මේ වෝඩ් එකට දානවා. ඔහොම තමයි අපේ චූටි පැටියා ඉතින් හම්බ වෙන දවසේ මම ඉතින් දවස් දෙකක්ම චූටි පැටියාව අපි ළඟට ගන්න ගොඩාක් try කරා. දවස් දෙකක්ම ගියා. ඉතින් කොහොම හරි 8:00 විතර වෙනකොට උදේ 8:00 විතර වෙනකොට එයා අපි ළඟට ආවනේ. ඇත්තටම මට නම් අදටත් ඒක හිතා ගන්න බෑ. හරිම සතුටු. ඒ කියන්නේ දුක, සතුට, වේදනාව මේ හැම දෙයක්ම එකට එකතු වෙච්ච මොහොතක්. හරියට නෙල්ලි ගෙඩියක් කනවා වගේ කියලායි මට හිතෙන්නේ දැන් හිතනකොට. හරිම ලස්සනයි, හරිම ආදරණීයයි. ඒ මොහොත ඇත්තටම කොච්චර වේදනාවක් වුණත් මතක් කරන්න හරිම ලස්සන අත්දැකීමක් කියලා හිතෙනවා. ඉතින් ඇත්තටම කොරියාවේදී ගොඩාක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ C-section එකක් කරා කියලා. මොකද සමහර වෙලාවට අම්මලම තෝරගන්නවා C-section එකකට යන්න ඕනේ කියලා බය නිසා. හැබැයි මං හිතනවා C-section එකෙන් පස්සේ අපිට චුට්ටක් පේන් එක වැඩිනේ. මේ බබාව ඩිලිවරි කරනකොට අපිට පේන් එකක් නැති වුණාට C-section එකෙන් පස්සේ අපිට පේන් එක වැඩි. ඉතින් normal delivery එකෙන් පස්සේ ටිකක් පේන් එක තියෙනවා නැත්තේ නැහැ. මොකද මැහුම් වල වේදනාව නිසා. හැබැයි ඒක C-section එකක් තරමටම නැහැ. ඉතින් මේ ඔයාලා බය වෙන්න එපා. මොනවත් වෙන ප්‍රශ්නයක් නැත්තම් ඒ කියන්නේ C-section එකකට යන්න තරම් හේතුවක් නැත්තම් normal delivery එකකට යන්න කියලා මං ඉතින් ආදරෙන් මතක් කරනවා. මොකද අපිට ඉක්මනට recover වෙන්න පුළුවන් normal delivery එකෙන් පස්සේ. ඉතින් ඔහොම තමයි මගේ මේ අපේ චූටි පැටියාගේ මේ birth story එක උනේ. එහෙනම් ඉතින් මේ ආයෙත් මේ වගේ ලස්සන තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. එතකම් පරිස්සමට සතුටින් ඉන්න. ගිහින් එන්නම්. අන්‍යං.